මට පුළුවන්. ඔන්න ඔයාගෙන් කවුරු හරි අහනවා දුවේ පුතේ ඔයා කවුරු වෙන්නද කැමතියි කියලා. ඉවරයි. ඔන්න හිර වුණා. සමහර අය නම් කියනවා මම ඩොක්ටර් වෙන්න කැමතියි, ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි කියලා. සමහර අය ලෝයර් වෙන්නත් කැමතියි. ඔතන තව කොට්ටාසයක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි මොකුත්ම හීනයක් නැති අය. පුතේ දුවේ අදම මේක ඇහුවයින් පස්සෙවත් ඔයා අනාගතේ කවුද වෙන්නේ කියන එක හිතන්න ගන්න. එතෙන්ට යන්න තියෙන පාර හදන්න. එකම එක අදිෂ්ඨානයක් තියාගත්තොත් කවමදාවත් බැරි වෙන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් අපිට නැගිටින්න පුළුවන්. හැබැයි ආශාව, ධෛර්යය, දැඩි කැමැත්ත කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සමහර බබාලා එයාලගේ ආශාවන් කියද්දී මිනිස්සු hina වෙනවා. හේතුව මේ ළමයා කොහෙද එහෙම වෙන්නේ කියලා. නමුත් පුළුවන් පුතේ දුවේ අනිවාර්යයෙන්ම පුළුවන්. අපි වටේ ඉන්න ගොඩාක් අය ඔයාට පුළුවන් කියනකොට තවත් අය මොන පිස්සුද? ඔයාට ඒ හීනේ ගැන හිතන්නවත් බෑ කියනවා. මේ නිසාම දුවේ පුතේ ඔයාලා ඔයාලගේ හීනය හිතන්නවත් බයයි. නැත්තම් ඒක අමතක කරලා දානවා. ඒ දේ කවමදාවත් කරන්න එපා. හිතන්නකෝ ඔයා හරියම දුප්පත් කෙනෙක් කියලා. කමක් නැහැ. ඔයාගේ හීනය නැති කරන්න එපා. කවුරු මොනම දේ කිව්වත්. කොතරම් හරි තැනක් තියෙනවා පුතේ ඔයාගේ හීනයට යන්න මඟ පෑදෙන. ඒක අනිවාර්යයි. හොඳට ඉගෙන ගන්න. අතාරින්න එපා. ඊතර ධෛර්යය ගන්න. ඔයා ඔයාව විශ්වාස කරන්න. ඒක තමයි අනිවාර්යම ඕනේ. හැම දෙයකම ජයග්‍රහණය නියතයි. සුබ අනාගතයක්.